හෙලෝ කට්ටිය කොහොමද මොකද වෙන්නේ අලුත් මේ බ්ලොග් එකක් කරන්න හිතුණා බ්ලොග් එකක් කියන්නේ මේ දැන් මාස මම හිතන්නේ මොකද අන්තිම වීඩියෝ දාලා මාස 3-4ක් වෙනවා බ්ලොග් එකක් කරන්න බැරි වුණා යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න ඔන්න අද මගේ ඩුවල් මොනිටර් කරන්න යන්නේ ගැම්මට කරන්න යන්නේ කියන්නේ මම ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තා සබ් කරගන්න ඕනේ වීඩියෝ කරන්න හිතුණා කරන් ගන්න එක මම කාමරේ India enak ini kita hadalan dulu පටන් ගමු වැඩි 15 minutes later hello යාළුවනේ කොහොමද මේ තියෙන්නේ මගේ කුණු ගොඩ කාමරේ හොඳේ උන්න මම පෙන්නන්නම් ඉස්සරහට ගල්ලා මේ තියෙන මගේ PC එක කුණු ගොඩක් තනි කර කාමරේ ගැන නම් අහන්න දෙයක් නැහැ මේ තනි කර කුණු ගොඩක් වගේ තමයි තියෙන්නේ හොින්න මම PC එක පෙන්නන්නම් ඕගොල්ලන්ට මෙන්න තියෙනවා මගේ PC එක ඔන්න ඔය තියෙන PC එක හොඳේ මේ තියෙන්නේ මගේ කාමරේ මේ කුණු ගොඩක් වගේ ලයිව් එක තිරය පිටුපස ඔන්න පාරන මෙච්චරයි මට කියන්න තියෙන්නේ පෙන්නුම බලලා ගෑනු ගන්න මේ දැන් මගේ ඕගොල්ලන්ට පේන පොඩ්ඩක් අඩුයි උලක් නැහැනේ මගේ මොනිටරේ තියෙනවා 24 inch frameless monitor එකක් තමයි තියෙන්නේ දැනට ඒක මදි කියන්නේ මට අමාරුයි වැඩේ කරන්න මෙන්න තියෙනවා සුපිරි ගේම් ගහන්න පුළුවන් සුපිරි මයින් ටැම් එකක් හඳයි මේකේ ෆ්‍රී ෆයර් ගහනවට වැඩිය හොඳයි විසික් ඕකේ එතකොට මේ තියෙන්නේ මම අලුතෙන් ගෙනාව අලුතෙන් කියන්නේ මේ යූස් ගෙනාවේ හොඳේ අතර වටේම ගිහලා අන්න මගේ ෂර්ට් එකක් තියෙනවා මේ හෙල්මට් එක පිස්සු වේදිනවනේ මේ කැලි බෑඩි ගෙනාව දැන් මේ ටික හදන්න ඕනේ සෙටප් කරලා මේ තියෙන්නේ මගේ මොනිටරේ කියන්නේ දැන් මං ගෙනාව එකක් මේ i5 පිස්සුනේ මට Dell එකක් use 18ට ගෙනාවි දැන් මේක ගාලා අපි සෙටප් එක හදමු මේ ටික අස් කර ගන්න ඕනේ මේ කුණු ගොඩක් වගේ මැෂින් එක තනි කර කැලි බෑලි මස් කල්ලා දාන්න ඕල්ලන් මේ ලයිට් සිස්ටම් එක මම මොකක් හරි ලයිට් එකක් දාගන්න ඕනේ මම ඔක්කොම කලින් පේන්නේ මට PC එක පෙන්වන්න බැරි වුණානේ පේන්නේ නැතිනම් දැන් මම ලයිට් එකක් දාගත්ත වෙන්නේ මගේ ටෝච් එක ලයිට් එක පේන්නේ නැහැ නැත්තම් එන්න කොහොමද දුවිලි අම්බානකට අංජ බකල් වෙලා තියෙන්නේ දැන් මේ ටික සුද්ධ කරලා දාගන්න ගිනාවේ කි ඔක්කොම සුද්ධ කරලා දාගමු දැන් අපි මේ ටික ගලවමු ෂේප් පැට් එකේ දැන් අපි ෂේප් පැට් එකේ මොනිටරේ අනම් මාන් ටික ගලවමු මේ ලයිට් එක ගැන පොඩ්ඩක් අහන්න හිතන්න එපා. එක වෙනම කතාවක්. ගැට්ටික ෂේප් එකක් ගලවමු. දැන් මුළු ඔක්කොම ටික හදා ගන්න ඕන. උඩ කරලා මෙන්න වයර් ටිකක් ගලවගමු. කොහොමද හදුනේ වයර් ටික ගන්න දෙයක් නැහැ ඊනවනේ කුණු ගොඩ වගේ දැන් අපි ගලවගත්ත අපේ කැලි බෑලි ටික ඔක්කොම මේ තියෙන මේ ආකාරයෙන් තියෙනවා දැන් අපි දැන් මේකේ සෙටප් එක හදාගන්න මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ මම යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න පිටියට මේ තියෙනවා අපේ අලුත් මොනිටරේ ගෙනාව මේ තියෙන පාර්ට්නර් එක ඉතින් ගත්ත එකක් තමයි මේ මැෂින් එක තියෙනවා අපි මේ ටික පිළිවෙලට හදාගමු මුළු කාමරේ මස් කරන්න ඕනේ වැඩි පටන් ගමු යාළුවනේ බලන්න වුණදේ මම මේ ටික සුද්ධ කරන්නයි කියලා රෙද්දක් උස්සන් ආවා අන්තිමට මේ කූඹි දෙන්නේ නැතුව
යන්න තියෙන්නේ පෙනුම බලලා ගෑනු ගන්න. තේරෙන්නේ කුඩි අම්බාඩකට දැන් ඉතින් කිදිය තමයි මේ ගස් කරන්න ඕනේ. Done with my cigarette, and when all the smoke is clear, I'm brushing away for you, the way for you, the way. අපි මේකේ ටැඩි බෑරි ටික මම කියනවා පාරේ. ඕලන්න පීනේ මේටි ටැඩි බෑරි ටික තියෙනවා අපි මේකත් දාලා ගත්ත සාමාන්‍ය ආකාරයේ පුළුවන් විදියට මේ බය ගොඩ තියෙනවා. එන්න අපි මේකේ ඉතින් රටන් ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරලා ආයි කරමු. සාමාන්‍ය පොඩි බ්ලොග් එකක් ඉතින් කරන්නේ. බ්ලොග් දාන්නම් කට්ටිය දාන්න. Getting better. You had to go back where you came from, now you're bitter. Out of sight, out of mind for real. Yeah, I wouldn't wanna be you for real. Better if you don't play that for me. මේ තියෙන යාළුවනේ මගේ මෝටර් PC එක. දිරලා තියෙන්නේ දැන් මේකට කාලේ හරි. අපි මේක සුද්ධ කළා. මේ තියෙන්නේ මගේ මොනිටරේ. මොනිටර් දෙක මේ පරණ එකක් තියෙනවා අලුත් එකක් තියෙනවා. මේ ටික සුද්ධ කරලා අපි setup එක හදමු. ටොප් වීඩියෝ ගන්න නෙමෙයි. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අපි ගලව මොනියද? And when all the smoke is clear, I'm brushing away for you, the way for you, the way to you. Don't need another man. යාළුවනේ මේකේ අලි කොටි සලස් විතරයි නැත්තේ නේ. මේ තියෙන දූවිල්ල. ඕ. මේ තියෙනවා කාඩ් එක කියන්නේ මේක අයියා දුන්නේ. ඒකක් පිළි. අපි මොකක්ද මොනිටරේට ස්පොන්සර් කරන්නේ අපේ අක්කා තමයි. ස්පොන්සරින් අපේ අක්කා. දූවිල්ල තියෙන පොඩ්ඩක්. මේක සුද්ධ කරලා වැඩිය අත ගහන්න බෑ. සාමාන්‍ය කනේ විදියට සුද්ධ කරමු අපි. සුද්ධ කරලා මයි බැටරිත් යාළුවනේ. මම ෂේප් එකේ වීඩියෝ ටිකක් දාන්න පොඩ්ඩක්. සුද්ධ කරමු එන්න. මේ තියෙන්නේ PC එක ඇතුළ තමයි යාළුවනේ. PC එක ඇතුළ. බෑ එච්චරම දුවිල්ලකුත් නෑ නේ කියන්න තරම්. මොකටද දෙක තියෙනවා PC එක ඇතුළ. අපි මේක මම මේ සුද්ධ කරලා පොළොවට දික් කරින්න ඕනේ නෑනේ වීඩියෝ. සුද්ධ කරලා setup එක high කරන්න ඕන වීඩියෝ on කරන්නම් ආයි. හෙලෝ යාළුවනේ දැන් අපි මේ එකින් එක මෝටර් ටික වයර් ටික මේක තමයි මම අලුතෙන් ගත්ත මෝටරේ එතකොට හිතුවට වැඩි මට්ට වරක් තියෙන්නේ මේක ඩෙල් එකක් ඉන්න බෝය කඩේ බේබි අපි මේක මෙහෙම තියාගන්න මේක මේ ආකාරයට තමයි මට තියාගන්න ඕන මම ස්ට්‍රීම් ගන්න හින්දා මට chat එකනේ කියව ගන්න ඕනේ. chat එක කියව ගන්න මට මේ මෙහෙම තිබ්බා නැහැ. මොකද කියන්නේ ඔයගොල්ලෝ එකඟද? මෙහෙම තියලා අපි මේකට වයර් ටික ගහගමු. දිගම වයර් එක මොකද්ද මෙතන තියෙන්නේ? දිගම එක තමයි මෙතනට ගහනවා. අව කේබල් එක ගහගමු අපි ගැම්මටම. අපිට වඩ වැඩක් කරන්න තියෙනවා යාළුවනේ. ඔන්න යාළුවෝ රැඳිලා ඉන්නේ වඩ වැඩ කාර්මික යෝෂියා. ඊට පස්සේ අපේ ඩිස්ප්ලේ කේබල් එක තියෙනවා. ඒක සේප් එක ගහගමු. අම්මෝ. මට මේ ඔෆ් කරන වැඩ තමයි අප්පා පින්නන්න බැරි. දැන් අපි අනිත් මෝටර් එක ගේමු. අපි අනිත් මොනිටර් එක. ඒක මම කොටස් වල ක්ලික් කරලා අඩු කරලා දාන්න. ඉතින් මෝටර් එක අනිත් මොනිටර් එක පුස්තක් යා. අම්බෝ. ලේරෝ ලොකට ලේරෝ. මට මේ ගානට තමයි තියාගන්න ඕනේ. ඕල් කියන්නේ ෂේප් මට ගොඩ කාලයක තිබ්බ ඉඳන් ආසාවක් නෑ මම හදාගත්තා.
සේප් අපි ඊටු ටික හයි කරමු. හෙලෝ යාළුවනේ කොහොමද ගැම්මට දැන් සෙටප් එක දාගත්තා හදාගත්තා බොහොම අමාරුයි. තාම මේ කාමරේ පිස්සන් කොටු වගේ මම මේ ටික මේවා කරගෙන මැෂින් එක සෙට් එක හදාගත්තා. ඉතින් ස්ක්‍රීන්ට තියෙනවා මේ ටික මම හදාගෙන මේ ආයි ෆයිනල් අවුට්පුට් එක පෙන්නන්නම් ඕගොල්ලන්ට. හෙලෝ දැන් කාමරේ අවසානම ටික යන්නේ කොහොමද මේ කුණු ගොඩ කොහොමද මම මෙතන කුණු ගොඩ ඉඳලා තින්නේ. මම මේ පොඩ්ඩක් කෂ් කරගෙන අවසානයට යන තමයි ඊයේ මම අතුරනවා. ඌරන්ට මොන සෞඛ්‍යද නේ? ඌරන්ට මොන සෞඛ්‍යද බං? අන්තිමට දැන් PC එක සෙටප් කරලා තියෙන්නේ මම පෙන්නන්න ගැම්මට. හෙලෝ ගැම්මට මාස් කරලා තියෙන්නේ. ඉතින් දැන් ඉතින් අපි බලමු ගැම්මයි PC එක. කාමරේ දැන් ඉතින් මේ කෑල්ල වගේ තියෙනවා කොහොමද කලින් දිගේ දැන් තියෙනවා. ඕන්නේ වෙලා පුණුපුණා හිටපු PC එක මගේ. යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. පොඩු එකක් තියෙන්නේ පුතේ. සාමාන්‍යයෙන් හදාගත්ත මගේ පුංචි වීතිය. නේද? කොහොමද කලින් තිබ්බ හැටි දැන් තියෙන හැටි. ගැම්ම නේද කොල්ලෝ? එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ළඟදීම. මගේ ගැම්ම නම් PC එක තියෙනවා. මම ලයිව් ස්ට්‍රීම් කරනවා. ඒකෙන්ද PC එක තියෙන ගැම්මටම එහෙනම් අපි අලුත් vlog එකකින් ආයෙ සෙට් වෙමු. හැමෝටම ජය වේවා. කට්ටිය ලයික් කරලා ෂෙයා කරන්න.